පොලිස් කූඩුවේ යකඩ කූරුවලට නල්ල තද කරගෙන හිටපු සුමිත්ගේ ඇස් වලින් වැටුණු කඳුළු සිමෙන්ති පොළ උඩ රටා මැව්වා. දවස් ගණනකින් හරියට නිින්දක් නැති ඇඟපතට වෙහෙසටපත් වුණු සුමිත් දිහා පොලිසිය ඔවයිසි මහත්තයා අනුකම්පාවත් කුතුහලයත් සමග බලාගෙන හිටියා. "කියපන් සුමිත්, ඇයි උඹ එහෙම කරේ? මට නම් උඹ මිනිමරුවෙක් වගේ ඇත්තටම පේන්නේ නැහැ." ඔවයිසි මහත්තයා සුමිත්ගෙන් එහෙම ඇහුවා. "සර්, ඇත්තටම සර් මම මිනිමරුවෙක් නෙවෙයි. මම තාත්තෙක්. මම අසරණ තාත්තා කෙනෙක්." සුමිත් ඉකිගසමින් තමන්ගේ අතීතය වචන කරන්න පටන් ගත්තා. සුමිත් කියන්නේ පවුලේ එකම දරුවා. කිසිම දුකක් කරදරයක් නැතුව හැදිච්ච සුමිත් මල්ෂට ආදරය කරන්න පටන් ගත්තා. අවුරුදු 4ක් තිස්සේ මල්ෂ ආදරය කරා. ගෙදරින් හැබැයි මේ සම්බන්ධයට විරුද්ධුරාම අම්මවත් තාත්තවත් දාලා අම්මා තාත්තා කියන දේත් අහන්නේ නැතුව සුමිත් මල්ෂව එක්කන් ආවා. හැබැයි සුමිත් එදා පුදුම හයියක් දැනුණා. ඒ ජීවිතේ දිනන්න ලේසුනේ නැහැ. ඒ මල් වගේ සුමිත්ගේ අතපය රළුනේ කරගට ආවේ මල්ෂව රාජකුමාරියක් කර වගේ තියන්න. ඌ රෑදාවල් නැතුව වෑයම් කරපු නිඳයි. ටික කාලෙකින් මල්ෂගේ කුසට දරුවෙක් ආවා. එදා ඉඳන් සුමිත් ඇයව රැකගත්තේ ඇස් දෙක වගේ. දරුවා ලැබුණදා සුමිත් ඉස්සල්ලාම ඉම්බේ දරුවාගේ මුණ නෙවෙයි මල්ෂගේ මුණ. Tamanට දරුවෙක් දුන්න මල්ෂගේ මුණ සුමිත් ඉඹලා. සුමිත් ඒ තරම් ආදරයක් මල්ෂට තියෙන බව එදත් පෙන්නුවා. ඒත් ආදරය මහමෙරක් වගේ තිබුණාට මල්ෂගේ හිත ටිකෙන් ටික වෙනස් වෙන්න පටන් ගත්තා. මේ මල්ෂගේ හිත ටිකෙන් ටික වෙනස් වෙන බව සුමිත් දැනගෙන හිටියේ නැහැ. එදා අඳුරු හවසක සුමිත් වැඩ ඇරිලා ගෙදර එද්දී ගේ ඇතුළ ඇහුනේ අලුත උපන් පැටියාගේ විලාපේ විතරයි. මල්ෂ ගෙදර නැහැ. සුමිත් හැම තැනම කෑ ගහලා මල්ෂ හෙව්වා. ඒ සුමිත්ට මල්ෂව හම්බුනේ නැහැ. හැබැයි සුමිත් එක දෙයක් හම්බුණා. මල්ෂගේ කොට්ටයට තිබිලා ලියුම් කෑල්ලක් හම්බුණා. ඒ ලියුම් කෑල්ලේ මෙන්න මෙහෙම තිබ්බා. "මම ඇටෙන්ඩර් රජා එක්ක යනවා. ඔහේ දරුවයි ඉන්න. ඔහෙට දරුවටයි බුදුසරණයි" කියලා මේ ලියුම තිබ්බා. සුමිත්ට මේක තරහා ගන්න බැරි වුණා. දරුවගේ පෙකිනේ වැලවත් වෙයිලා නැහැ තාම. ලේසු හොඳක් යන්න කලින් අම්මා දරුවා දාලා ගිහිල්ලා. දරුවා කෑ ගහලා අඬනවා. පිටිකිරි ටිකක් හදලා දුන්නත් ඒ පුංචි බඩට ඒව දිරව ගන්න බෑ. දරුවගේ බඩ පිපිලා කෑ ගහද්දි සුමිට දැනුනේ පපුව පැලෙන වේදනාවක්. මගේ දරදඬු අත්තුල පහසට ඒ දරුවා කැමති වුණේ නෑ සර්. සුමිත් පොලිස් නිලධාරියා ඉදිරියේ හඬා වැළපුණා. බඩගින්න ඉවස ගන්න බැරුව දරුවා සුමිත්ගේ පපුවට තුරුල් වෙලා තාත්තගේ පිරිමි පියාරු උරන්න ගත්තා. කිරි එරෙන්නේ නැති බව නොදන්නේ කිරිසප්පයා වේගයෙන් හුස්ම ගනිමින් තාත්තගේ පපුව සූප්පු කරද්දී සුමිත්ට හිතුනේ මේ පොළව පලාගෙන යන්න. "සර්, මම පාරක් ගානේ මේ ගෑණිව ගිහිල්ලා හෙව්වා. මරන්න නෙවෙයි සර් මම හෙව්වේ. මම මේකේ කකුල් දෙක අල්ලලා වැඳලා හරි මගේ දරුවට කිරි ටිකක් ඉල්ල ගන්නයි මම ඒක හෙව්වේ. ඌ මැරෙන්න හදනවා සර්. මට ඒක බලාගෙන ඉන්න බෑ. මට ඒක බලාගෙන ඉන්න බැරි වුණා සර්." ඒ සුමිත් ඇව හොයාගන්න බැරි වුණා. අන්තිමේදී කිරි උගුරක් නැතුව තමාගේ බඩ කොර වෙලා ඒ කිරිසප්පයා තාත්තගේ උරේසේම අවසන් හුස්ම හෙළුවා. සුමිත්ගේ පපුව අමුවේ පිච්චිලා ගියා මේ දරුවගේ වෙන්වීමත් එක්කම. ඊට දවස් 7කට පස්සේ දරුවගේ 7 දවසේ බණ. එදා ගේ පුරාම තිබුණේ මාර පාළුවක්. හාමුදුරුවෝ බණ කියලා ඉවර වුණා විතරයි ගේට්ටුව ගාවින් කාර්යයක් ඇවිත් නතර කරා. ඒ මල්ෂා ඈතින් ඉඳන් එන ඇයව දැක්කම සුමිත්ට මැවුල පෙවුනේ. තමන්ගේ වලදාපු දරුවාගේ මලසිරුර. මල්ෂාවේ දරුවා බලන්නවත් බණ ගෙදරටවත් නෙවෙයි. මල්ෂාවේ දික්කසාද පෝරමය සුමිත්ට කියලා අස්සම් කරගෙන යන්නේ. එදා මල්ෂා හරි ලස්සන ඇඳගෙන හිටියා. දරුවා මැරිලා දවස් 7යි අම්මා හැඩ වෙලා ඇවිත් සුමිත්ගේ ඉවසීමේ සීමාව පැන්නා. දරුවට කිරි උගුරක් නැතුව මැරෙද්දි
මේ තන් දෙක බේරගෙන මේකේ තව ජීවත් වෙන්නේ කාට කිරි දෙන්නද කියලා සුමිත් හිතුණා. අතර අහුනේ ගේ දොරකට තිබුණු මන්න පිහිය. සුමිත් වේදනාවෙත් මේ පිහිය අරගෙන පැටියට නැති කිරි ඕකට මොකටද කියලා හිතුණා. සර් මම කෙටුවා, පපුවට කෙටුවා. ඒකගේ පේරු දෙකට මම කෙටුවා. මගේ දරුවා බඩගින්නේ මැරුණා නම් ඒකගේ කිරි ඕන නෑ කාටවත් කියලා මට හිතුණා සර්. ඒකයි මම ඒකගේ පපුවට පිහියෙන් කෙටුවේ. සුමිත්ගේ කතාව අවසන් වෙද්දී මුළු පොලිසියම නිහඬයි. නීතිය ඉදිරියේ ඌ අපරාධකරුවෙක් වුණත් ධර්මතාවය ඉදිරියේ ඌ අන්ත අසරණම පියෙක් බවට ඉතිහාසයට එකතු වී තිබෙනවා. ඉතින් ඒ කතාව තුළින් ලබාගත යුතු ආදර්ශ බොහෝමයක් තියෙනවා. ඉතින් ඒකෙන් ලබාගත හොඳ දේවල් පමණක් ලබා ගන්න. නමුත් මේ දේවල් සමාජයේ කවදාවත් අනුමත කරන දේවල් නෙවෙයි. නමුත් අවසානයේදී සුමිත්ගේ ඉරණමත් මාල්ෂාගේ ඉරණමත් අර දරුවගේ ඉරණමත් මොකක්දෝ කරුණයකට අපි නොසිතන විදියට විසඳලා තිබෙනවා.